දැන් මෙහෙම කරමු නේද? දැන් මෙහෙ දියණියක් ඉන්නවා මාත් එක්ක ගීයක් ගයන්න. ඒ දියණිය ගැන සඳහනක් කරනවාද? දියණියට අපි ආරාධනා කරමු වේදිකාවට ඉච්චෙල්ලා. මාත් එක්ක ගීයක් ගයන්න යන්න. මේ ළඟට අපේ එඩ්වඩ් ජයකොඩි යන සාරඤ්ඤා ජයකොඩි දියණිය සමග ගැයූ ගීතය ගයන්නට ලාස් වේගාස්හි ආධුනික ගායිකාවක් වශයෙන් අප හඳුනාගත් ලෙනිෂා රාජපක්ෂ දියණියටයි මේ ආරාධනය. So this invite is to Lenisha Rajapaksa, an up-and-coming talent in Vegas, to accompany Edward Jacody on the stage. Lenisha. Lenisha duai mamai එක ගායන නේද? Yes කියන. දැන් මේ පොඩක් ඉන්න චතුර දැන් සමහරට මම කියන සිංහල දරුවන්ට තේරෙනවද මන් දන්නේ නැහැ. හැබැයි මම ප්‍රශ්නයක් අහනවා. අරකට. ඔයාලා අහන්නේ. ඕකේ නෝ? මේක රහසෙන් අහන්න ඕනේ. වැඩියෙන්ම ආදරේ අම්මටද තාත්තටද? අම්මට. කාටද වැඩියෙන්ම ආදරේ? අම්මටද තාත්තටද? තාත්තනේ. ඉතින් ගමේ නම් ආන්දරු නේද ආන්දරුනේ ගමේ නම් කියනවා තාත්තා ආදරේ දුවට දුව ආදරේ තාත්තට අම්මා ආදරේ පුතාට පුතා ආදරේ අම්මට කියලා ඉතින් ඔක කතාවක්. හැබැයි දෙන්නම වටිනව නේද? parents both. හරි එතකොට මේ ගීතෙන් කියන්නේ අප්පච්චි දුවයි තාත්තයි දුවයි. ආනන්ද හේවාරම්හිඳගේ ලිව්වේ ඔහු අද අපාසර නැහැ. රෝහණ ධර්මකීර්ති තමයි සංගීතවත් කළේ. දැන් අපි දෙන්න සිං කරමු. දන්නයි සිං කරන්න.
පොතනම් මට ඇඳෙනවා එකම මං දන්නවා නල වෙනකල් අඬනවා මං ඇඬුවමනු නොව මානල වන්නේ අහසක්සේ දුයන මග කුළුන් බලා අතුරනවා පිහිමයි මගේ රෝමී මං අල්ලන්නේ වනවාගේ මගේ දූ මං වැකගන්නේ හොඳයි නේද දුවේ? තව පොරසන්නාදේ තාමත් ලස්සනයි. යම් පොරසන්නාදය අපේ ආධුනික ගායිකා ලෙනිෂා රාජපක්ෂ දියණියටයි මේ ගෙවි යන මාරිම්බරේ සුන්දර